ලියා ගන්න අනුමාත්‍රිකාව ප්‍රත්‍ය. මේක නම් හොඳට අහගන්න මේක විභාගයට එනවා. එනවා කියන්නේ අනිවාර්යයි. අවිදු ප්‍රත්‍ය ගැන දන්නවද? 10 වසරේදී 9ේදී ටිකක් තිබ්බා. මොනවා හරි අදහසක් තියෙනවද ප්‍රත්‍ය ගැන? ඔව් 10 වසරේදී තිබුණා. 10 අර නාම ප්‍රකෘති ධාතු ප්‍රකෘති කියලා කතා කරන තැන තියෙන්නේ ඕක තමයි. මුල් පළවෙනි පාඩමේ දෙවෙනි පාඩමේ විතරයි. නෝට් එක ලියා ගන්න ඊට පස්සේ කියලා දෙන්න. ප්‍රකෘතියට ප්‍රකෘතියකට ප්‍රත්‍යක් එකතු වීමෙන් අර්ථවත් නාම හෝ ක්‍රියාපදයක් සෑදේ. 10 වසර එකත් ඔයාලා දන්නේ නැහැ කියලා හිතලා මම එතන ඉඳන් කියා දෙන්නම්. ඊළඟ තරුව ශබ්ද ප්‍රකෘතියකට විභක්ති ප්‍රත්‍යක් එකතු වීමෙන් විභක්ති ප්‍රත්‍යක් එකතු වීමෙන් නාම පදයක් සෑදේ. හරි බලා ගන්න පොඩ්ඩක්. උදාහරණ උතන ලියා යන්න ඕන නිසා කතා කරන්න වෙනවා. 10 වසරේම තියෙන උදාහරණෙම මම ගන්නම්. මේ වචනේ ප්‍රකෘතිය ප්‍රත්‍ය වෙන් කරන්න කියලා කියනවා. කුරුල්ලාගේ ආනෙත් මෙහෙමයි. මේවා අනිවාර්යෙන් එනවා. ආයේ තෝරගන්න නෙවෙයි අනිවාර්යයි. MCQ එකේ අනිවාර්යෙන් දෙනවා. භාෂාව එකෙත් එනවා. MCQ එක නම් ගොඩක් අවස්ථාවල දෙනවා. ඔය කුරුළු වචනේ 10 වසරේදී මම කියා දෙන්නේ මෙහෙමයි. මේ වචනේ දැන් ප්‍රත්‍යක් කියලා කියන්නේ නාම පදයක් හරි ක්‍රියාපදයක් හරි හැදෙන සැකිල්ල. දැන් අපේ ඇඟේ ඇතුලේ අපේ සැකිල්ල ඇටකටු ටික තියෙනවා වගේ වචනේ ඇතුලේ තියෙන එක. එහෙම මතක තියාගන්නකෝ. මේකේ ඇතුළ දැන් අපිට හිතෙන විදිහට කඩන්න බෑනේ. දැන් කුරුල්ලා දන ඒ කිව්වා උදේශ. අවින්දු කිව්වා කුරුල්ලා දන ආගේ කියලා. එක එක්කෙනාට එක එක විදිහට මේක කැඩිලා කියවෙන්න පුළුවන්නේ. මම ඔයාලට කෙටි ක්‍රමයක් කියලා දෙන්නම්. හැබැයි උදේශයට මතක නැහැ මම මේකට කියා දුන්නා. මෙහෙමයි. මේ වගේ නාමපදයක් ආවොත් නාම පදයකදී මේ වචනේ තියෙන වෙන වචන මතක් කරන්න කුරුල්ල සම්බන්ධ වචන. කුරුල්ල සම්බන්ධ මොනවද වචන? කුරුළු කූඩුව. උදේශකේ 10 පොත බැලුවොත් සමහර විට ඇති. ආයේ කුරුළු පැටියා කුරුල්ල සම්බන්ධ කියවෙන වචන තියෙන්නේ. කුරුළු පැටියා තව කියන්නකෝ. කුරුළු හඬ. අපිට දැන් දීලා තියෙන වචනයට ගැලපෙන්න ඔයාලා වචන ටිකක් හිතන්න. කුරුළු මව නැත්නම් කුරුළු හඬ, කුරුළු පැටියා, කුරුළු හඬ, කුරුළු ගීත. අපි හිතමුකෝ එහෙම. දැන් ඔතකොට ඔයාලට පේනවද මේ වචනේ තියෙන මේ වචනේ සම්බන්ධ අපි භාවිතා කරන වචන ගත්තම එකම වචනයක් වෙනස් නොවි ඇවිල්ලා. කුරුළු කියන වචනේ තමයි වෙනස් වෙන්නේ නැතුව ආවේ. එහෙනම් මේක තමයි සැකිල්ල. මේ වගේ වචන ටිකක් ඔයාලා ලියාගෙන අදාළ වචනේ ඇතුලේ තියෙන එක හොයාගන්න. එතකොට කුරුල්ලාගේ කියන එකට මේ හරියට ලියන්නම්. ඇතුලේ තියෙන සැකිල්ල වෙන්නේ කුරුළු කියන එක. දැන් ඉතින් කඩන්න පුළුවන්නේ. කුරුල්ලාගේ කියන වචනේ කුරුළු නම් ඉතුරු එක එන්නේ ආගේ. කුරුළු දන ආගේ තමයි කුරුල්ලාගේ කියලා හැදෙන්නේ. මෙන්න මෙයා තමයි නාම ප්‍රකෘතිය. ඔකේ ශබ්ද ප්‍රකෘතිය කියලා මොකද දීලා ඇති ඒත් හරි. ඕන්න ශබ්ද කියලා මෙතන ලියා ගන්න. ආගේ කියන එකට අපි කියනවා ප්‍රත්‍ය. එතන පේන්නේ නැහනේ.
කමන්නේ වචනේ මම කියන්න. මම කියපු දේ ඔයාලට පැහැදිලිද? කුරුල්ලාගේ වචන උදාහරණයක් ටීචර් ගත්තා. එතකොට ඒකට සම්බන්ධ වෙන ඒවා හිතනවා. කුරුළු කූඩුව, කුරුළු පැටියා, කුරුළු ගෙදර, කුරුළු හඬ ඔන්න පොදුවෙක් කෙනා එළියට ගත්තා. මෙහෙම ලියාගන්නේ පොදු පදේ හොයාගන්න. කුරුළු. එහෙනම් කුරුළු නම් ඉතුරු කෑල්ල ආගේ. නෙත්මි මට එහෙනම් කියන්න මම මෙහෙම කිව්වා. කුරුල්ලෙක්. මේක කොහොමද කැඩෙන්නේ? දැන් කුරුල්ලෙක් දැන් දන්නවනේ පොදු වචනේ මොකක්ද කියලා? කුරුළු දන එක්. අන්න හරි. කුරුළු දන එක්. අවිඳු කුරුල්ලෝ කිව්වොත් කොහොමද කැඩෙන්නේ? කුරුල්ලෝ. කුරුළු දන ඕ. ඔය කියන්නේ දැන් හරි. කුරුල්ලෝ. උදේෂ් කුරුල්ලන්ට කොහොමද කැඩෙන්නේ? කුරුළු දන අන්ට. ඔය තේරුනේ? මේක ලියා ගන්න මම වෙන එකක් දෙන්න. දැන් මම මේ වටෙන්ම ලියලා තියෙන්නේ නේ. මේ වචනේ ලියලා මේක ලියා ගන්න. විභාගෙදි මෙහෙම ලියන්න ඕනේ නැහැ. විභාගෙට කෙලිම මේ උත්තරේ ඕනේ. මේ උත්තරේ ගන්න පාරක් තමයි පෙන්නුවේ. මේ විදිහට වචන හදාගන්න. මෙහෙම වචන දෙකක් තුනක් හදනකොට ඔයාලට ඉබේම මේ ප්‍රැක්ටිස් එක ඇවිල්ලා මෙහෙම ලියන්න ඕනේ නැහැ. මේක ලියාගෙන මෙන්න මේ 1යි 2යි 3යි. ඉස්සෙල්ලා මේක ලියාගන්න. මේ වචන ලිව්වා. මේ උදාහරණ මෙහෙම එන්නේ කියලා ලිව්වා. ඊට පස්සේ මේක ලියන්න. කුරුළු කියන්නේ නාම නැත්නම් ශබ්ද ප්‍රകൃතිය. ආගේ කියන්නේ ප්‍රත්‍ය. මේක 1 මේක 2 ඊට පස්සේ මේ දෙක යටින් ලියාගන්න. මිනිසාට සමහරවිට දැන් කෙලින්ම වලට පුළුවන් වෙයි. හිතන්න බලන්න මිනිසාගෙන්. මං ඉතින් බෑ කියලා හිතලා ලියන්නම්කෝ මිනිස් පැය. නේද මිනිසා සම්බන්ධ ඒවා? මිනිස් ආගන්න සිරුර. මිනිසා සම්බන්ධ තියෙන මිනිසා ගෑවිච්ච වචන ලියන්න. මිනිස් ගති. මොකද්ද පොදු පදේ? මිනිස්. එහෙනම් මිනිසාට කියන එක කොහොමද හැදෙන්නේ මේ අවිඳු? මිනිස් දන ආට. අන්න හරි. මිනිස් දන ආට. මේක නාම ප්‍රകൃතිය. ඒ කියන්නේ මේ වචනේ හැදිච්ච සැකිල්ල. මේ වචනේ ඇතුලේ තියෙන මූලික සැකිල්ල නාම ප්‍රകൃතිය. එහෙම නැත්නම් ශබ්ද ප්‍රകൃතිය. මෙයා ප්‍රත්‍ය. ටග්ගා ලෝකත් ලියාගන්න. හදන්න බලන්න. වැරදුනාට කමක් නැහැ. මට මේ විදිහට ලියලා පුළුවන් නම් හදන්න පොදු පදේ හොයාගන්න පුළුවන් එතකොට. very good. මොනවද ගත්තේ? අන්න හරි. හරියටම හරි. කඳු පන්තිය, කඳු වැටිය, කඳු මුදුන එතකොට කඳු මුදුන, කඳු පන්තිය. එතකොට කඳු තමයි පොදු පදේ. නේ? එහෙනම් කඳු දන තමයි කන්ද. හරියට හරි. ගිරා දන ඌ. හොඳයි. පාඩම තේරිලා. ගිරා දන ඌ. ගිරා පැටියා, ගිරා හඬ නේද? එතකොට ගිරා රංචුව පොදු පදය වෙන්නේ ගිරා. පොදු පදය හොයාගත්තම ඉතුරු එක පුළුවන්. ගිරා දන ඌ. එහෙම ගත්තද? නෑ අත්ත කියන්නේ නාම පදේනේ දරුවෝ. මේ බලන්න. අතුරිකිලි, අතු කැබලි, අත්ත කැබලි කියන්නේ නෑනේ අපි. අතුරිකිලි, අතු කැබලි. එතකොට පොදු පදේ වෙන්නේ අතු. අත්තට හැදෙන්නේ අතු දන අට. දැක්කද? ඒ කියන්නේ ඔයාලට මෙතන පොදු පදේ මෙයාව වැරදුනොත් මෙයාව ගන්න බෑ. අරගෙනනේ මෙතන අයන්න නැති උනේ මෙතන ඔයා අත්ත කියලා ගත්ත හින්දා. අනිවාර්යෙන් මෙයාව හොයාගත්තොත් විතරයි මෙයාව ගලපන්න පුළුවන්. අතු දන අට. ඕක තමයි නාම ප්‍රകൃතිය. ඒ කියන්නේ නාම ප්‍රകൃතිය ප්‍රත්‍ය. මොන ඕනෑම නාම පදයක්
හැදෙන මූලික සැකැස්ම. දැන් ඊළඟ තරුව ලියා ගන්න මෙහෙම